දැන් ඔයා කියනවා වැඩිම ආදරේ මටද මෙයක් හිටද? අපිට තමයි මල්බොක්කියක් අත දෙන්න කවුරුත් නැද්ද? Hello everyone, welcome back to my YouTube channel. හෙට රැට අපේ ෆ්ලයිට් එක තියෙනවා. ඉතින් ඇඳුම් පැක් කරගන්න ඕන. ඉතින් මෙයා මේ චේන්ජ් කර බලන්න. ගෙනපු ඇඳුම් ටික. මම වල පොඩි රූම් ටූර් එකක් යන්න. රූම් එක දැක්කම නම් පිස්සු හැදෙනවා. අපි කිලෝ 20යි බයි කරේ ෆ්ලයිට් එකේ අරන් යන්න. ඉතින් අපිට තේරෙන විදිහට ආයේ ගන්න වෙනවනේ. ඔව් අපි ගාව තියෙන බඩු වල හැටියට සෑහෙන්න බඩු අරගෙන තියෙනවා අපි මේ අන්තිමේදී ආයේ මේ කළ තමයි අරන් යන්නේ. නම් බලමු පොඩි රූම් ටූර් එක. ඉතින් guys හැමතැනම බෑග් මොන දැන් මේ අපි කිලෝ 20යි මේ ලගේජ් එකට අරන් යන්න පුළුවන්. ඒ නිසා මේ බෑග් වල තියෙන පොඩි බෑග්ස් ඔක්කොම අයින් කරලා මේ අපේ ලගේජ් එකට දාන්න ගමන් ඉන්නේ. ඇත්තටම ඉතින් අපි දෙන්න shopping කරපු විදිහත් එක්ක කිලෝ 20ට නම් අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. මං හිතනවා කිලෝ 20ට වැඩි වෙයි කියලා. එහෙම වුණොත් ඉතින් අපි දෙන්න තව කිලෝ 20ක් බයි කරනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි බලමු මම මොනවද ගත්තේ කියලා. Hi guys, good morning. ඉතින් බස් ගහනක එක දිගට හරිති මරලා වැට්ට දෙන්නට අන්තිමේදී මොකද වුණේ? මතකත් නෑ නිදාගත්තද කියලා. දන්නේම නැද්ද නින්දා ගියා. ඊට පස්සේ මේ මල්ලිගේ කෝල් එකකින් තමයි හැරුණේ. ඊයේත් අපි හිතාගෙන ඉඳි shopping යන්න කියලා අපි shopping යන්න තියා ඇඳෙන් නැගිට ගන්නවක් 100ක් තිබුණේ අපිට. ආව ගමන් නෑ අපි නේ ඊට පස්සේ ආයෙ shopping කරලා රූම් එකට ඇත්තේ 2:00 විතර වගේ වෙලා තිබුණා. ඉතින් ආයෙ මේ බොම්බේ මාකට් කියලා මාකට් එකක් තියෙනවා. ඒ මාකට් එක අරින්නේ පාන්දර 4ට විතර. ඉතින් කොහොම හරි පැයක් විතරක් අපි හැරගෙන තිබියා මේ එනවා කියලා යනවා කියලා. මේ ඉතින් මේ ඔක්කොම මොස් කරන දැක්කේ මන්න shopping bag ටික අයින් කරලා ගන්න ටික ටික. Hi guys, ඉතින් අද අපේ last day එක 12දී අපි hotel එකෙන් check out වෙන්න ඕනේ. ඉතින් ටක් ගාලා අපි ආයෙ ආව shopping කරන්න. ඇත්තටම මේක නම් පිස්සුවක් මේ shopping කරනවා බැංකොක් යනවා තායිලන්ත යනවා කියන එක තනිකර පිස්සුවක්. තායිලන්ඩ් වල ඉන්න අන්තිම පැය 3-4ත් shopping කළම තමයි අපි ඉවර කරන්නේ. මොකද හැමදාම shopping කරලා room එකට එනකොට පාන්දර 2-3 වෙනවා. ආයේ පැය 2ක් විතර වගේ නිදාගෙන breakfast එක කරගෙන අපි ආයේ සුපුරුදු පරිදි shopping කරන්න යනවා. අපි shopping කරනකොට අපි ඔක්කොටම එකට යන්න අමාරුයි. මොකද අපේ අනිකාද last day එක. ඉතින් මම තනියම තමයි shopping කරන්න ගියේ. මේ දැන් first day එකේදී අපි යාළුවෝ 4 දෙනාත් එක්ක අපි 4 දෙනාත් එක්ක shopping කරා. කල්ටියත් එක්ක ඊට පස්සේ මම ආයෙත් අනිත් shopping කරන්න ගියා. ඉතින් අද last day එකේදී තනියම shopping කරනවා. අපිට ගන්න බඩු වලට තිබුණා. ඊට පස්සේ ඒ ටයිම් එක නෑ අනික දැන් 12යි 10යි විතර වෙලා 12ට අපි check out වෙන්න ඕනේ. ඊට පස්සේ ෆ්ලයිට් එක කියන අපේ රෑ 10ට අපි හොටල් එකෙන් යන්න ඕනේ. අද ගොඩක් දුර බෑග් පැක් කරාට හත්ව පැක් එකක් මේ නිසා. Hi guys. අද අපේ last day එක ඇත්තම කිව්වොත් මාරම දුකයි. ඒක කියන දේ නේගෙන අපි ඉඳපු දවස් ටික ඇතුළත සෑහෙන්න ෆන් ගත්තා. ඒ කියන්නේ මම එහෙ ඉඳපු විදිහත් එක්ක ඒ කියන්නේ අපි දෙන්නම සෑහෙන්න දේවල් ඒ කියන්නේ අලුත් එක්ස්පීරියන්ස් ගත්ත ජීවිතේට. ඒ වගේම රිස්ක් එකක් අරගෙන තියෙනවා. ඔයාලා දකින්න ඇති ඇඩ්වෙන්චරස් ඇක්ටිවිටීස් වල එහෙම ගිය අතර මේ දේවල් ලංකාවේ නැහැ. මේ ඉතින් ඒ දේවලුත් එක්ක බලද්දි අපි මෙහේ ඇවිල්ලා සෑහෙන්න රිස්ක් එකක් අරගෙන ලයිෆ් එක සෑහෙන්න එන්ජොයි කරා. ඉතින්
අපේ තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ වැඩි වෙලා බෑග් එකක් බැල වැඩි වෙනවා. ගයිස් මේ අපි අද මේ ෆ්ලයිට් එකේ යන්න තව පැය 3යි තියෙන්නේ. ඉතින් ඒ තියෙන පැය 3ටත් මේ ළමයා මේ තාම shopping කරගෙන දැන් දවස් 6ක් යනවා. තායිලන්ඩ් ඇවිල්ලා ගන්නවා ඉවරයක් නැහැ. අනේ ගයිස් හරිම දුකින් ඉන්නේ බාර මේ shoes වල ලස්සන. කොච්චර ලස්සන වුණත් කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. මගේ කකුලට මගේ පාදයට මේවා ප්‍රමාණවත් නැමත. මේවා ලංකාවට නාගම රුපියල් 1000යි. ලංකාවට මේව දකිනවා. ලංකාවට මේ වෙන්නේ 15 රුපියල්. එකකට එක 11. ඉතින් තායිලන්ඩ් වල ඉන්න අන්තිම දවසෙත් අන්තිම පෑ කීපෙත් අපි shopping කරලා ලන්ච් එක ගන්න අපි ආවා ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකකට. මට ඒකේ නම නම් මතක නැහැ. Hi guys, ඉතින් ලන්ච් එක ගන්න හදන අපිට හම්බුණා ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එක. මේව ශ්‍රී ලංකන් අපි මේක දන්නේ නැද්ද අපි චිකන් කරි කරනවා. Hi. Hi. Say hi. Hi. මේ අර ඔයාගේ බෝඩින් පාස් එක නැති වුණ වෙලාවේ මොකද දෙන්නේ? ඇත්තටම මේ පාර තායිලන්ඩ් ටුවර් එක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ඒ තරම් හරි අපූර්ව මෙමරිස් මට තියෙන්නේ. මගේ බෑග් වල බර වැඩි වුණා. ඊට පස්සේ මගේ බෝඩින් පාස් එක නැති වුණා. තව මගේ ෂැම්පූ, කන්ඩිෂනර් ඒවා තිබිච්ච බෑග් එක හෑන්ඩ් ලගේජ් එකට මාරු වෙලා ඇවිල්ලා තිබුණා. මං එහෙන් ගත්ත ක්‍රීම් බොටල්ස් මගේ ඇස් දෙක ඉස්සරහම ඩස්බින් දාන්න උනා මට. අර ක්‍රීම් ටික ඔයාගේ ඒකේ වටිනාකම කීයක් ගන්නද? වටිනාකම මෙහෙම ඉතින් ගන්න කට්ටිය දන්නවා සෙටිපිල බ්‍රෑන්ඩ් එකෙන් ගත්තා මම. හරිද? ඒ වස්සේ මේ වැස්ලින් එකේ අලුත් සෙට් එක ඒක ගත්තා. පර්ෆියුම්. ඉතින් ලංකාවට නම් දැන් ඔයා කීයක් වේදම් කරාද? 35යි අපේ තියෙන්නේ. 35 කියන ලංකාවට නගම රුපියල් 200 තියෙන්නේ. ලක්ෂ දෙකක් කරන් ආව shopping කරන්න අන්තිමේදී කිලෝ 20යි අරන් එන්න පුළුවන් නේ. කිලෝ 20ක් අරගෙන එන්න බැරුව මගේ වාසනාවට මේ පොඩි උන් දෙන නිසා මල්ලිලා දෙන්න බඩු අරගෙන තිබුණේ නැහැ. ඉතින් මේ ඉතින් තාවට පස්සේ තමයි ඒ දෙන්නගේ බෑග් වල බඩු දාලා ෂේප් එකේ තමයි උනේ නේ. තමයි උනේ ඉතින්. ඔයාලට මේ වීඩියෝ එක දැක්කට පස්සේ හිතා ගන්න පුළුවන් අපි අර හැමදාම රැට ගිහින් shopping කරපු ඒවා අතුරු ප්‍රතිඵල තමයි මේ හැම දෙයක්ම ඉතින් විසිට කරන්න ඕනේ. ඒක ක්‍රීම් වර්ග ටිකක් ඩස්බින් දාන්න ඊට පස්සේ චොක්ලට් අරගෙන ඉන්න බැරුණ බර වැඩි වෙලා. නියුටලා හැම බැරි වුණා නේ. අතනින් ආපු එකත් ලොකු දෙයක් නේද? ඇත්තටම පණකේ ඉන්නේ මේ බෑග් එක නිකන් අපි අර අපි හැමදාම කරේ මේ මේ සතියට අපි කරේ උදේම නැගිට්ටා වොෂ් දැම්මා මුලින්ම තමයි වොෂ් දැම්මා ඊට පස්සේ යනවා මේ බ්‍රෙක්ෆාස්ට් එකට ගිහිල්ලා බිත්තර තුනක් හතරක් කනවා මේ පාන්නේ පාන් කාලේ වෙනවා ඩෙසර්ට් වල ගොඩක්ම කන්න වෝටර්මෙලන් ඊට පස්සේ කරන්නේ අපි වෝටර්මෙලන් කප් ගාව පික්මට වොෂ්රූම් යනවා ඊට පස්සේ අපි යනවා දැන් අපිට තියෙන තිබුණනේ ග්‍රීන් බර්ඩ් එකෙක් ගොඩක් තැන්වල තියෙනවා ඊට පස්සේ අපි ඇවිදින්න යනවා ඒක ගිහිල්ලා එන්නේ හවස් 5ට 6ට විතර ඊට පස්සේ ආයෙම ඇවිල්ලා ආයෙ වොෂ් එකක් දාගෙන
ආයේ ඩිනර් එකත් අරගෙන ආයේ යනවා shopping කරන්න. ඉතින් shopping කරලා ඉවරලා පාන්දර 1ට 2ට විතර වගේ එනවා ඉතින් ඔන්න හොටල් එකට. ඇවිල්ලා සාහෙන්න දෙහෙට ඊට පස්සේ ෆුට් මසාජ් එකක් දාන්න යනවා. ඒකල්ලා ඇවිල්ලා ආයේ වොෂ් එකක් දාලා ඉතින් මේ විදිහට තමයි තායිලන්ඩ් වල ඉඳපු දවස් ටිකේ අපේ ඩේලි රූටින් එක. ඉතින් ඒ ඉඳපු දවස් ටිකෙන් ලංකාවට එනකොට මගේ අතේ ඉතුරු වෙලා තිබ්බේ බාත් 20ක් විතරයි. බාත් 20ක් කියලා කියන ලංකාවට දැන් අපි බලමු. අපි දැන් මැක්ඩොනල්ඩ් එකේ ඉන්න බලමු. දැන් අපි ගාව කීයක් තියෙනවද කියලා චෙක් කරමු. බලමු. මේ සලාම් කුෂානිය එක තමයි බලන්නේ පායිද. හලෝ බාත් 20යි තියෙන්නේ. බාත් 20000ක් අරගෙන ආවා. shopping කරානේ. අත දිගාරලා shopping කරා. නයිට් 6ක් ඉන්දියා. 6කම අපි කරපු වැඩේ shopping කරපුවා. ඉතින් බාත් 20000ක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි අපි කරපු shopping එක. ඒකනේ අද යාපෝට් එකේදී යාපෝට් එකේදී මගේ ක්‍රීම් එක පික් කරා. ඇත්තටමට අදටත් හිතා ගන්න බෑ කොහොමද එහෙම දෙයක් වුණේ කියලා. මම මෙහි ලංකාවෙන් අරන් ගිහපු ක්‍රීම් තායිලන්ඩ් වල ඉඳන් ගත්තු ක්‍රීම් ඒ හැම දෙයක්ම මට විසික් කරන්න ඕන. Hi. Say hi. ඔයාලට ඉතින් අපිත් එක්ක ආපු ටුවර් එක ගැන මොනවද කියන්න තියෙන්නේ? මේ චූටි මේ වතරනකො. ඔයා දැන් වැඩියම ආදරේ මටද මේ අකිටද? මට ආදරේ නැද්ද? මේ අකිට ආදරේ නැද්ද? සුදු අයියට කියන්නකොද? සුදුයට ආදරේ. කොච්චර? මට ආදරේ නැද්ද? ආදරේ නැහැ. චුට්ටක්වත් ආදරේ නැහැ. Guys, අපි උන දේ දෙකද? ඒත් අරගෙන මෙහෙට ඇවිල්ලා ඩියුටි ෆ්‍රී එකෙන් අරගෙන අනේ මන් දන්නේ නැහැ. මායා. ඔය shopping කරලා ඉවරක් නැද්ද? ඇති කියලා හිතන්නේ නැද්ද? ඇති කියලා හිතන්නේ නැද්ද? ඕනේ ගානෝ විතරයි. ඉතින් මගේ කිලෝ 20කට නිසා මම තාදික බෑග් එක තමයි කරන්නේ. අපිට තමයි මාල්බොක්කියක්වත් දෙන්න කවුරුත් නැද්ද නැද්ද? සැලෙනවා. කට්ටිය මාල්බොක්කි දෙනවා, කට්ටිය අඬනවා, අපු ගම බදා ගන්නවා. අපිට අර මේ අම්මා තාත්තා කතා සතියක් මේ ළමයි දෙන්නේ. මල් වඩමක් ගත්තා. ඉතින් මේ vlog එකේ මම ඔයාලට අන්තිමටම කියන්නේ මේ විදියට ලයිෆ් එක එන්ජොයි කරන්න නම් අනිවාර්යයෙන්ම අපි ඉගෙන ගන්න ඕන. අලුත් දේවල් ඉගෙන ගන්න ඕන. ඉතින් අලුත් දෙයක් විදියට මගේ ජීවිතේට මම එකතු කරගත්තේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන ඔන්ලයින් බිස්නස් එක. ඉතින් ඒක නිසා තමයි අදටත් මම මේ විදියට හරිම සතුටින් සැහැල්ලුවෙන් නිදහසේ ලයිෆ් එක එන්ජොයි කරන්නේ. ඉතින් මේ විදියට මාත් එක්ක රැඳිලා ඉන්න ඉස්සරහට අරගෙන එන වීඩියෝස් වලින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් ඉන්කම් එකක් ගන්න කියලා.